අපේ වැඩත් එක්ක අපි ගොඩක් කාර්ය බහුලයි. මේ නිසා අපේ ඇඟ අපි නොදැනුවත්වම විවිධ ලෙඩ රෝග වලට ගොදුරු වෙලා. මිනිස්සු 100ක් ගත්තොත් ඒකෙන් 95ක්ම විවිධ ලෙඩ රෝග වලින් පීඩා විඳිනවා. මේ රෝග අතරින් වර්තමාන සමාජයේ බොහෝ දෙනෙක් මුහුණ දෙන අති භයානක මෝනෝන රෝගයක් තමයි පිළිකාව කියන්නේ. මේ නිසා දැනුම මීඩියා අපි හිතුවා පිළිකාව පාලනය කරන හෙළ වෛද්‍ය විද්‍යාවට අනුව විශ්මිත ශාක වර්ග 10ක් ගැන ඕගොල්ලෝ දැනුවත් කරන්න. මේ වගේ වටින වීඩියෝ ඔබේ ආලින්දයට ගේන අපිව සබ්ස්ක්‍රයිබ් කරලා අපිත් එක්ක එකතු වෙන්න අමතක කරන්න එපා. එහෙනම් ඔය වැඩි කතා නොකර වීඩියෝ එක බලන්න යමු. අංක 1 කහ. කහ කියන්නේ අපේ හැම ගෙදරකම තියෙන මූලික කුළුබඩුවක්. කහවල කර්කියුමින් කියලා ද්‍රව්‍යයක් තියෙනවා. මේ ද්‍රව්‍ය දියවැඩියාවට සහ පිළිකා සෛල වලට එරෙහිව සටන් කරනවා. ඒ වගේම ජානවල තියෙන විවිධ ආබාධ තත්ත්වත් සනීප කරන්න කහවලට පුළුවන්. 2. ග්‍රීන් ටී. ග්‍රීන් ටී වල තියෙන කැටචින්ස් EGCG කියන ද්‍රව්‍ය පිළිකා අවදානම අඩු කරන්න දායක වෙනවා. මෙය පිළිකා සෛලවල වර්ධනය අඩු කරන අතර පිළිකා හැදීමේ අවදානම අඩු කරන බව විද්‍යාත්මක සනාථ වෙලා තියෙනවා. 3. සුදු ලුණු. සුදු ලුණු වල තියෙන ඇලිසින් තමාවම සොයන් විනාශ කරගන්නට පිළිකා සෛල උත්තේජනය කරනවා. සමහර අය පත් එකේදී හමු වෙන සුදු ලුණු කෑල්ල පවා විසි කරන්න පෙළඹෙනවා. ඒත් අපි එහෙම කරන්නේ නැතුව ඒක කෑවොත් අපිට අපේ පිළිකා අවදානම අඩු කරගන්න පුළුවන්. මීට අමතරව ශරීරයේ ඇති ජලය සමතුලිත මට්ටම පවත්වා ගැනීමටත් සුදු ලුණු උපකාරී වෙනවා. අංක 4 ඉඟුරු. ඉඟුරු වල තියෙන ජින්ජරෝල් සහ ෂගෝල් කියන ද්‍රව්‍ය පිළිකා සෛලවල වර්ධනය අඩු කරනවා. අංක 5 තුල්සි. තුල්සි වල තියෙන ප්‍රතිශක්තිකරණ බලය නිසා පිළිකා සෛලවල වර්ධනය අඩු කරනවා වගේම ශරීරයේ ඇති අනෙකුත් ලෙඩ රෝග සුව වීමටත් ඒක ගොඩක් උපකාරී වෙනවා. 6 කෝමාරිකා. කෝමාරිකා වල තියෙන පොලිසැකරයිඩ් හා ප්‍රතිඔක්සිකාරක නිසා පිළිකාවල වර්ධනය අඩු වෙනවා. අංක 7 කරවිල. කරවිල මගින් රුධිරයේ ඇති සීනි මට්ටම අඩු කිරීම, පරිවෘතිය හා සම්බන්ධ පිළිකා අඩු කිරීම වැනි බොහෝ ප්‍රයෝජන තියෙනවා. අංක 8 කොහොඹ. කොහොඹවල ශාක පත්‍රයේ සහ පොත්තේ තියෙන ජෛව ක්‍රියාකාරී සංයෝග නිසා පිළිකා සෛලවල වර්ධනය අඩු කරනවා වගේම ප්‍රතිශක්තිකරණය දියුණු කරනවා. අංක 9 රොස්මරි. ගොඩක් අය හිතන් ඉන්නේ කොණ්ඩේ ලස්සන කරන්න භාවිතා කරන පැලෑටියක් තමයි රොස්මරි කියන්නේ කියලා. ඒත් මේකෙන් ගන්න පුළුවන් ප්‍රයෝජන ඊට වැඩි. රොස්මරි වල තියෙන කාන්සෝල් සහ රොස්මරික් ඇසිඩ් නිසා පියවර පිළිකා වගේම සමාශ්‍රිත පිළිකාවල සෛල වර්ධනය අඩු කරන්න මේ උපකාරී වෙනවා. අංක 10 ලින්සීඩ්. ලින්සීඩ් වල තියෙන ඔමෙගා 3 පැටි ඇසිඩ් නිසා පියවර ආශ්‍රිත පිළිකා වගේම සමාශ්‍රිත පිළිකාත් අඩු වෙනවා. මම මේ ගෙනාවු බෙහෙත් පැටි 10න් එකක් හෝ කිහිපයක් අපි එදිනෙදා කන ආහාර වලට එකතු කරගත්තොත් පිළිකා අවදානම නැති කරගන්න බැරි වුණත් යම් තාක් දුරට අඩු කරගන්න හරි පුළුවන්. මම මේ වීඩියෝවෙන් ගෙනාවු දේවල් ඕගොල්ලෝ ප්‍රයෝජනවත් වෙන්න ඇති කියලා මම හිතනවා. මේ වගේ ප්‍රයෝජනවත් වීඩියෝ දිනපතා නරඹන්න අපේ channel එක subscribe කරන්න.